මනුෂ්‍යයන් බොහෝ සෙනඟක් විනාශ වෙන කාලයක උන්වහන්සේගේ පාමුලට එන්න අපිට උන්වහන්සේ අනුග්‍රහය දීලා තියෙනවා. ඒ අන්ධකාරයේ මාවත් වලින් උන්වහන්සේ අපව මුදාගෙන තියෙනවා. උන්වහන්සේ තවත් මිනිසෙක් නොවේ. උන්වහන්සේ ජීවමාන වූ දෙවියන් වහන්සේ. හලෙලූයා. උතුම් වූ දෙවියන් වහන්සේ ඉදිරියේ අපි උන්වහන්සේට ගෞරවය දෙන්න යනවා. ස්තුති කරන්න යනවා. ප්‍රශංසා කරන්න යනවා. හලෙලූයා. ආමේන්. දෙවියන් වහන්සේ ආත්මයක්ය. උන්වහන්සේව නමස්කාර කරන්නා විසින් ආත්මයෙන්ද සැබෑකමින්ද උන්වහන්සේව නමස්කාර කළ යුතුය. හලෙලූයා. උන්වහන්සේ ඉදිරියේ අපේ ආත්මය උන්වහන්සේගේ ආත්මයත් සමග අද දවසේ සම්බන්ධ වෙන මේ කාලයේ උන්වහන්සේ ඔබේ සිත සියල්ල දකින්නා වූ දෙවියන් වහන්සේ අපේ මුළුම සිත ස්වාමීන් වහන්සේ ඉදිරියේ තබමු. අපි මොහොතක් උන්වහන්සේට ස්තුති කරමු. උන්වහන්සේ අපව රැගෙන ආව නිසා උන්වහන්සේ මාර්ගයේදී අපව රැගෙන ආවා වූ දෙවියන් වහන්සේ උන්වහන්සේ අපව උන්වහන්සේගේ පාද පාමුලට එන පිණිස එක් පුදුම වූ කරුණාව දීලා තියෙනවා. අද දවසේත් උන්වහන්සේගේ කරුණාව මහත්ය. අද දවසේ උන්වහන්සේගේ පුදුම වූ බලය අපි අත්දකින්න යනවා. සෑම දවසක උන්වහන්සේ අපේ ජීවිතය හාස්කම් කරන්නා වූ දෙවියන් වහන්සේ. හලෙලූයා. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ යහපත් වූ දෙවියන් වහන්සේ නිසා අපව රැගෙන ආවා වූ දෙවියන් වහන්සේ නිසා අපේ පාද හැසිරෙව්වා වූ දෙවියන් වහන්සේ නිසා ස්තුති ස්වාමීනි. ඒ බොහෝ සෙනඟක් විනාශයේ මාර්ගයේ ගමන් කරන කාලයකදී අපව ඔබ වහන්සේගේ දරුවන් ලෙස අද කැඳව ගත්ත නිසා ඔබට ස්තුති කරනවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට ගෞරව වේවා. උන්වහන්සේගේ වචනේ කියනවා ස්වාමීන් වහන්සේ පීඩා ඇත්ත උන්ට උස් කොටුවක් වනසේක. විපත්ති කාලවලදී උස් කොටුවක් වනසේක. ඔබගේ නාමය දන්නෝ ඔබ කෙරෙහි විශ්වාස කරන්නහුය. මක්නිසාද ස්වාමීනි ඔබ සොයන්නන් ඔබ අත්නෑරියසේක. හලෙලූයා. අද දවසේ අපි අපේ ස්වාමීන් වහන්සේව සොයමින් අද දවසේ උන්වහන්සේ සොයන්න දුරව සිටින්නේ නැහැ. අද දවසේ ඔබට ළඟව සිටින්නා වූ තැනන් වහන්සේ උන්වහන්සේ නුදුරින් සිටින්නා වූ දෙවියන් වහන්සේ අපි උන්වහන්සේට ගෞරව කරමු. උන්වහන්සේට ප්‍රශංසා කරමු. ගුණවන්ත හදවතින් උන්වහන්සේ ඉදිරියේ අපි ස්තුති කරන්න යනවා. හලෙලූයා. උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේ බලවන්තයි. මේ ගීතිකාවේ වචන මෙනෙහි කරමින් උන්වහන්සේගේ ගුණ මෙනෙහි කරමින් අපි ගායනා කරමු. උන්වහන්සේ බලයෙන් පූර්ණ වූ දෙවියන් වහන්සේ උන්වහන්සේ යහපත්ව සිටින්නා වූ දෙවියන් වහන්සේ ඔබට ගෞරව වේවා ස්වාමීනි. ඒ ප්‍රේමය නිසා ඔබට ස්තුති. කිසිවෙකත් නෑරියා වූ දෙවියන් වහන්සේ ඔබයි. ඔබට මහිමය වේවා. සිතුනුවන දෙවිඳුනි යේසුනි හදපතුලෙන් නමදිමි පසසමි. සිතුනුවන දෙවිඳුනි යේසුනි හදපතුලෙන් නමදිමි පසසමි. යහපත ඔබයි සවි බල ඔබයි. යහපත ඔබයි සවි බල ඔබයි. ඔබේ කරුණාවට නිම්නති වන්නේ. ඔබේ ප්‍රේමයට සීමාවක් නැතේ. ඔබේ කරුණාවට නිම්නති වන්නේ. ඔබේ ප්‍රේමයට සීමාවක් නැතේ. ඒ අලුත් දේවි උදයෙන් උදයේ. ඒ අලුත් දේවි උදයෙන් උදයේ. සිතුනුවන දෙවිඳුනි යේසුනි හදපතුලෙන් නමදිමි පසසමි. සිතුනුවන දෙවිඳුනි යේසුනි හදපතුලෙන් නමදිමි පසසමි. හලෙලූයා. අප විනාශ නූනේ ස්වාමීන් වහන්සේගේ කරුණාවල් නිසා උන්වහන්සේගේ අනුකම්පාවල් නොනවතින නිසාත්ය. ඒවා උදයෙන් උදේ අලුත්ව තිබේ. ඔබගේ විශ්වාසකම මහත්ය. උන්වහන්සේගේ කරුණාව උදයෙන් උදේ අලුත්ව තිබෙනවා. අදත් උන්වහන්සේගේ කරුණාව අපිට සෑහේ.
හලෙලුයා. ගෞරව වේවා ස්වාමීනි. අප සමගේ පීඩාවන් ඔබ පමණයි දරාගත් වේදනාව උසලාගත්තේ. අප සමගේ පීඩාවන් ඔබ පමණයි දරාගත් වේදනාව උසලාගත්තේ. දුක් වේදනාව උසලාගත්තේ. දුක් වේදනාව උසලාගත්තේ. යහපත ඔබයි සවි බල ඔබයි. යහපත ඔබයි සවි බල ඔබයි. ඔබේ කරුණාවට නිම්නති වන්නේ. ඔබේ ප්‍රේමයට සීමාවක් නැත්තේ. ඔබේ කරුණාවට නිම්නති වන්නේ. ඔබේ ප්‍රේමයට සීමාවක් නැත්තේ. ඒ අලුත් දේවි උදයෙන් උදයේ. ඒ අලුත් දේවි උදයෙන් උදයේ. සිත්තුනුවර දෙවිඳුනි යේසුනි. හදපතුලෙන් නමදිමි පසසමි. සිත්තුනුවර දෙවිඳුනි යේසුනි. හදපතුලෙන් නමදිමි පසසමි. හලෙලුයා. උන්වහන්සේ අප උදෙසා සියල්ල දරාගත්තා උදවියන් වහන්සේ. ඔබ සිටිනා වාතාවරණය කුමක් වුණත් උන්වහන්සේ ඔබේ හට අස්සන්නා උදවියන් වහන්සේ. ඔබ සිටිනා ඒ අමාරුකම කුමක් වුණත් උන්වහන්සේ ඔබට යහපත කරන්නා උදවියන් වහන්සේ. උන්වහන්සේ අපව කිසි කලකට අත්නාරින්නා උදවියන් වහන්සේ. අප ජීවේ සමාදානය ඇති කරන්න ඕන නිසා ඔබ කරපිට උසුලාගත්තේ. අප ජීවේ සමාදානය ඇති කරන්න ඕන නිසා ඔබ කරපිට උසුලාගත්තේ. දඩුවම ඔබ කරපිට උසුලාගත්තේ. දඩුවම ඔබ කරපිට උසුලාගත්තේ. යහපත ඔබයි සවි බල ඔබයි. යහපත ඔබයි සවි බල ඔබයි. ඔබේ කරුණාවට නිම්නති වන්නේ. ඔබේ ප්‍රේමයට සීමාවක් නැත්තේ. ඔබේ කරුණාවට නිම්නති වන්නේ. ඔබේ ප්‍රේමයට සීමාවක් නැත්තේ. ඒ අලුත් දේවි උදයෙන් උදයේ. ඒ අලුත් දේවි උදයෙන් උදයේ. සිත්තුනුවර දෙවිඳුනි යේසුනි. හදපතුලෙන් නමදිමි පසසමි. සිත්තුනුවර දෙවිඳුනි යේසුනි. හදපතුලෙන් නමදිමි පසසමි. හලෙලුයා. උන්වහන්සේ සියල්ල ඔබත් මමත් උදෙසා දරාගත්තා උදවියන් වහන්සේ. උන්වහන්සේ සියල්ල කරේ අප උදෙසයි. සහෝදරයා සහෝදරිය ඔබගේ ජීවිතේ ඔබ මුණ දෙන්නා වූ සෑම වාතාවරණයකට ඉහළින් උන්වහන්සේ සිටිනවා. අද උන්වහන්සේ අපට ජය දෙන්න බලවත් මේ වෙලාවේදී උන්වහන්සේ ඔබේ ජීවිතේ හාස්කම් කරන්නා උදවියන් වහන්සේ. ඔබට මහිමය වේවා ස්වාමීනි. අප ශාපය කටුවටුන්න ඔබ හිස මත දරාගෙන කුරුසිය මත ඔබ ජයගත්තේ. අප ශාපය කටුවටුන්න ඔබ හිස මත දරාගෙන කුරුසිය මත ඔබ ජයගත්තේ. සමිඳුනි කුරුසිය මත ඔබ ජයගත්තේ. සමිඳුනි කුරුසිය මත ඔබ ජයගත්තේ. යහපත ඔබයි සවි බල ඔබයි. යහපත ඔබයි සවි බල ඔබයි. ඔබේ කරුණාවට නිම්නති වන්නේ. ඔබේ ප්‍රේමයට සීමාවක් නැත්තේ. ඔබේ කරුණාවට නිම්නති වන්නේ. ඔබේ ප්‍රේමයට සීමාවක් නැත්තේ. ඒ අලුත් දේවි උදයෙන් උදයේ. ඒ අලුත් දේවි උදයෙන් උදයේ. උන්වහන්සේ අපේ ශාපය අපේ පාපය උන්වහන්සේ දරාගත්තා උදවියන් වහන්සේ.
සියල්ල උන්වහන්සේ දරාගෙන අද අපිව නිදහස් කරලා තියෙනවා. උන්වහන්සේ දා ජයගත්තාක් මෙන් අද දවසේ අපි අතිශයින් ජයගත්තෝව සිටිනවා. ස්වාමීන් වහන්සේ ඉදිරියේ අද දවසේ අපි පරාජිතයන් නොවේ. උන්වහන්සේ සියල්ලට ජයග්‍රහණය ඔබගේ ජීවිතේ උරුම කරලා දීලා ඉවරයි. හලෙලුයා. ඔබට මහිමය වේවා ස්වාමීන්. ඔබ ශාපය කටුටුන්න ඔබ හිස මත දරාගෙන කුරුසිය මත ඔබ ජයගත්තේ. ඔබ ශාපය කටුටුන්න ඔබ හිස මත දරාගෙන කුරුසිය මත ඔබ ජයගත්තේ. සමිඳුනි කුරුසිය මත ඔබ ජයගත්තේ. සමිඳුනි කුරුසිය මත ඔබ ජයගත්තේ. යහපත ඔබයි සවි බල ඔබයි. යහපත ඔබයි සවි බල ඔබයි. ඔබේ කරුණාවට නැතිවන්නේ. ඔබේ ප්‍රේමයට සීමාවක් නැත්තේ. ඔබේ කරුණාවට නැතිවන්නේ. ඔබේ ප්‍රේමයට සීමාවක් නැත්තේ. ඒ අලුත් දේවි උදයෙන් උදයේ. ඒ අලුත් දේවි උදයෙන් උදයේ. මනදුරුගම් ദൈവമേ യേസയ്യാ. മനദാര തുതിപ്പേ സോസ്തരിപ്പേ. മനദുരുഗം ദൈവമേ യേസയ്യാ. മനദാര തുതിപ്പേ സോസ്തരിപ്പേ. നീ നല്ലവൻ സർവ വല്ലവൻ. നീ നല്ലവൻ സർവ വല്ലവൻ. ഉമ്മിരക്കത്തിക്ക് മുടിവേ ഇല്ല. உன் அன்புக்கு அளவே இல்ல. உம்மிரக்கத்திற்கு முடிவே இல்ல. உன் அன்புக்கு அளவே இல்ல. அவை காலம் ஒரு முதிதாயிருக்கும். அவை காலம் ஒரு முதிதாயிருக்கும். மனதுருகம் தெய்வமே യേസയ്യാ. മനദാര തുതിപ്പേ സോസ്തരിപ്പേ. മനദുരുഗം ദൈവമേ യേസയ്യാ. മനദാര തുതിപ്പേ സോസ്തരിപ്പേ. മനദുരുഗം ദൈവമേ യേസയ്യാ. മനദാര തുതിപ്പേ സോസ്തരിപ്പേ. සිත්තුනුවන දෙවිඳුනි యేసుනි. හදපතුලෙන් නමදිමි පසසමි. හදපතුලෙන් නමදිමි පසසමි. හදපතුලෙන් නමදිමි පසසමි. හලෙලුයා. අද දවසේ අපේ සියල්ලෙන් උන්වහන්සේට ස්තුති කරමු. අපට ඇති සියල්ල උන්වහන්සේගේ නාමය ගෞරවය උදෙසා උන්වහන්සේගේ කරුණාවේ හස්තයට අපි යටත් කරමින් ස්වාමීන් වහන්සේට ගෞරවය දෙමු. උන්වහන්සේ ආත්මයක්ය. උන්වහන්සේගේ ආත්මය සමග අපේ ආත්මය අද දවසේ සම්බන්ධ වෙලා තියෙනවා. ඒ උන්වහන්සේගේ ආත්මය එදා උන්වහන්සේ කුරුසියේ ජයගත්තා වූ දෙවියන් වහන්සේ අද දවසේ අපි උන්වහන්සේගේ ආත්මය සමග හවුල් උරුමකාරයන්ව සිටිනවා. අද අපි ජයග්‍රාහකයන්. අද දවසේ අපි අතිශයින් ජයග්‍රාහකයන්. උන්වහන්සේ ජයග්‍රහණය ඔබට දීලා ඉවරයි. උන්වහන්සේ ඔබේ පාද හසුරුවන දෙවියන් වහන්සේ. ඔබට ගෞරව වේවා ස්වාමීනි. ඔබ ශාපේ කටුවටුන්න ඔබ හිස මත දරාගෙන කුරුසිය මත ඔබ ජයගත්තේ. ඔබ ශාපේ කටුවටුන්න ඔබ හිස මත දරාගෙන කුරුසිය මත ඔබ ජයගත්තේ. සමිඳුන කුරුසිය මත ඔබ ජයගත්තේ. ඔබ විශ්වාස කරනවද උන්වහන්සේ දා කුරුසියේ ජයගත්තා වූ දෙවියන් වහන්සේ අද ඔබට ඒ ජයග්‍රහණය උන්වහන්සේ දීලා තියෙන්නේ. ඔබට ගෞරව වේවා ස්වාමීනි. යහපත ඔබයි සවි බල ඔබයි. යහපත ඔබයි සවි බල ඔබයි. ඔබේ කරුණාවට නැතිවන්නේ. ඔබේ ප්‍රේමයට සීමාවක් නැත්තේ. ඔබේ කරුණාවට නැතිවන්නේ. ඔබේ ප්‍රේමයට සීමාවක් නැත්තේ.
පතුලෙන් නමදිමි පසසමි සිත්තුනුවන දෙවිඳුනි යේසුනි අද පතුලෙන් නමදිමි පසසමි අද පතුලෙන් නමදිමි පසසමි අද පතුලෙන් නමදිමි පසසමි හලෙලුයා ඔබට ගෞරව වේවා ස්වාමීනි ඔබට ප්‍රශංසා වේවා අපිට ඇති සියල්ලෙන් අපි ඔබට ගෞරවය දෙනවා ස්වාමීන් වහන්සේ අපි මුල්ලුම සිතින් ඔබට ස්තුති කරනවා ස්වාමීනි ඔබ වහන්සේ අපේ රාජ්‍ය හවුලුරුමකාරයන් කළා උදවියන් වහන්සේ ස්වාමීනි මතු පැමිණෙනා වූ රාජ්‍යයට ඔබ වහන්සේ අපව කැඳවාගෙන යනා උදවියන් වහන්සේ ඒ තුල ඔබ වහන්සේ අපට ජයග්‍රහණය දුන්නා උදවියන් වහන්සේ උන්වහන්සේගේ වචනේ හේබ්‍රෝ පොතේ 12 වෙනි පරිච්ඡේදයේ කියනවා එහි සොලවන්ට බැරි රාජ්‍යයක් ලබන්නා වූ අප ගෞරවයෙන් දේව බයින්ද දෙවියන් වහන්සේට ප්‍රසන්න වන ලෙස සේවය කරන පිණිස අනුග්‍රහය එනම් සුද්ධිවන්තකම ඇතුව සිටිමු හලෙලුයා උන්වහන්සේ රාජ්‍යයට අපව කැඳෙව්වා උදවියන් වහන්සේ අද දවසේ අපි උන්වහන්සේට ගුණවන්ත හදවතකින් උන්වහන්සේට ස්තුති කරමු උන්වහන්සේගේ පුදුම කරුණාව නිසායි ඔබත් මාවත් ගැලවීම ලැබුවේ උන්වහන්සේ රාජ්‍යයේ සුභාරංචිය අද දවසේ මුළු ලෝකය පුරාවට ප්‍රකාශ කරන්නා වූ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වැඩේ උදෙසා ඔබව රැගෙන පාවිච්චි කරන්නා වූ දෙවියන් වහන්සේ උන්වහන්සේට ඔබ සහාය වස්තුවක් උන්වහන්සේට අදත් ඔබ හැම කෙනෙක්ව පුදුම ලෙස වටිනවා උන්වහන්සේ අපව මිලදී ගත්තා උන්වහන්සේ සියල්ල දීලා අපිව මිලදී අරගෙන ඉවරයි අද දවසෙත් උන්වහන්සේ ඉදිරියේ අපි උන්වහන්සේගේ දරුවා අපි උන්වහන්සේට ගෞරව කරමු අපි ප්‍රීතියෙන් උන්වහන්සේට ප්‍රශංසා කරමු අපේ හදවත උන්වහන්සේ ඉදිරියේ විවර කළලා අපේ ඇතුළාන්තයේ තිබෙනා වූ ප්‍රීතිය තුල උන්වහන්සේට ප්‍රශංසා කරමු උන්වහන්සේ දෙන්නා වූ ප්‍රීතිය කිසි කලකත් පහව යන්නේ නැහැ හලෙලුයා ආරාධනේ ආරාධනේ තුති ආරාධනේ 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 තුති ආරාධනේ ආරාධනේ කාලේලු මාලේලු ආරාධනේ අපාවකේ කාලේලු මාලේලු ආරාධනේ අපාවකේ ආරාධනේ ආරාධනේ තුති ආරාධනේ 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 තුති ආරාධනේ ආරාධනේ තුයාවියේ උමක ආරාධනේ තුනයාලරේ උමක ආරාධනේ තුයාවියේ උමක ආරාධනේ තුනයාලරේ උමක ආරාධනේ වනපිදාවේ උමක ආරාධනේ බලකට්ටියේ උමක ආරාධනේ වනපිදාවේ උමක ආරාධනේ බලකට්ටියේ උමක ආරාධනේ 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 තුති ආරාධනේ 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 තුති ආරාධනේ ආරාධනේ කාලේලු මාලේලු ආරාධනේ අපාවකේ කාලේලු මාලේලු ආරාධනේ අපාවකේ ජීවමාලියේ උමක ආරාධනේ ජීවතනිරේ උමක ආරාධනේ ජීවමාලියේ උමක ආරාධනේ ජීවතනිරේ උමක ආරාධනේ මේඝ සම්බමේ උමක ආරාධනේ මේසියාවේ උමක ආරාධනේ මේඝ සම්බමේ
உமக்கு ஆராதனை மேசியாவே உமக்கு ஆராதனை 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 துதி ஆராதனை 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 துதி ஆராதனை ஆராதனை காலையிலும் மாலையிலும் ஆராதனை அப்பாவுக்கே காலையிலும் மாலையிலும் ஆராதனை அப்பாவுக்கே நாமதிமி நாமதிமி பசசா நாமதிமி பியானனி நாமதிமி நாமதிமி பசசா நாமதிமி பியானனி அலுயமதி சவஸ்வருவேதி நாமதிமி பியானனி அலுயமதி සවස්වරුවේදී නමදිමි පියාණනි ගැලවුම් කරුණ වූ යේසුස් නමදිමි හලෙලුයා ගැලවුම් කරුණ වූ යේසුස් නමදිමි මීදුම් කරුණ වූ යේසුස් නමදිමි ගැලවුම් කරුණ වූ යේසුස් නමදිමි මීදුම් කරුණ වූ යේසුස් නමදිමි සමාදානයේ කුමරු නාමදිමි සවිබාල දේවී දුනාමදිමි සමාදානයේ කුමරු නාමදිමි සවිබාල දේවී දුනාමදිමි නාමදිමි නාමදිමි උන්වහන්සේ සමාදානය ගෙන දෙන්නා වූ දෙවියන් වහන්සේ උන්වහන්සේ අපව රැගෙන යන්නා වූ මෙසියස් තුමාන हालेलुया ඔබට ගෞරව වේවා ස්වාමීන් වහන්සේ ඔබට ගෞරව වේවා ස්වාමීනි සවස්වරුවේදී නමදිමි පියාණනි අලුයමදී සවස්වරුවේදී නමදිමි පියාණනි ජීවන යාගය උන්වහන්සේව අපි නමස්කාර කරමු ජීවන යාගය ඔබ නමදිමි जीवन जलय ओब नमदिमि जीवन यागय ओब नमदिमि जीवन जलय ओब नमदिमि वलाटेब ओब नमदिमि मेसियस तुमन ओब नमदिमि वलाटेब ओब नमदिमि मेसियस तुमन ओब नमदिमि नामदिमि नामदिमि पससा नामदिमि पियाणनि नामदिमि नामदिमि पससा नामदिमि पियाणनि अलुयमदि सवस्वरुवेदि नामदिमि पियाणनि अलुयमदि सवस्वरुवेदि नामदिमि पियाणनि नामदिमि नामदिमि हालेलुया उन्वහන්සේව නමස්කාර කරමු උන්වහන්සේ අපව මැව්වා උදවියන් වහන්සේ මුළු විශ්වයම පාලනය කළා උදවියන් වහන්සේ උන්වහන්සේ අපට උන්වහන්සේගේ ජීවිතය දෙමින් පුදුම ලෙස ප්‍රේම කළා උදවියන් වහන්සේ අපව කස්සල ගොඩ නිස්සුලුවා උදවියන් වහන්සේ අපගේ මාවත් අන්ධකාරයේ සිටින කාලේ උන්වහන්සේ අපව ඇදගත්තා උදවියන් වහන්සේ උන්වහන්සේ වෙතට උන්වහන්සේගේ දරුකමට උන්වහන්සේ අපව රැගෙන ආවා උදවියන් වහන්සේ අලුයමදී සවස්වරුවේදී නමදිමි පියාණනි කාලയിലും மாலையிலும் ஆராதனை அப்பாவுக்கே காலையிலும் மாலையிலும் ஆராதனை அப்பாவுக்கே ஆராதனை அப்பாவுக்கே ஆராதனை அப்பாவுக்கே ඔබව නමදිමි පියාණනි ඔබව පසසමි පියාණනි
උන්වහන්සේ යහපත්, උන්වහන්සේ බලයෙන් පූර්ණව සිටින්නා වූ දෙවියන් වහන්සේ. හලෙලුයා. ඔබට ගෞරව වේවා ස්වාමීනි. සියල්ලෙහි ගෞරවය, ප්‍රශංසාව, මහිමය, ස්තුතිය ඔබට පමණයි. ඔබ වහන්සේ අපේ ජීවිතවල පුදුම වූ යහපත් වූ ක්‍රියා කළා වූ දෙවියන් වහන්සේ. පුදුම වූ බලවත් වූ දේ කළා වූ දෙවියන් වහන්සේ. ඔබට මහිමය වේවා ස්වාමීනි. ඔබට ගෞරව වේවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ ජීවන යාගය වූ දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ ජීවමානයි. ඔබ වහන්සේගේ පාමුල ඔබට නමස්කාර වේවා ස්වාමීනි. අද අපි සිටින්නේ මැටි රූපයක්වත් ගල් පිළිමයක්වත් ඉදිරියේ නොවේ. උන්වහන්සේ මැරුණා වූ ඉතිහාස කතාවක් නොවේ. උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේ ඔබ සමග සිටින්නා වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේ බලවන්තයි. උන්වහන්සේ සියල්ලෙහිදී අප උදෙසා සටන් කරන්නා වූ දෙවියන් වහන්සේ. ඔබ උදෙසා උන්වහන්සේ සටන් කරන්නා වූ දෙවියන් වහන්සේ. ඔබ වෙනුවෙන් උන්වහන්සේ පෙනී සිටින්නා වූ දෙවියන් වහන්සේ. අද ඔබ සිතනවා වෙන්න පුළුවන් මම තනි වෙලා කියලා. උන්වහන්සේ කියනවා මගේ දුවේ, මගේ පුතේ, මම නුඹව කිසි කලක තනි නොකරන්නෙමි කියලා. උන්වහන්සේ තරම් ඔබට ප්‍රේම කරනවා. උන්වහන්සේ අද දවසේ අපි උන්වහන්සේවයි නමස්කාර කරන්නේ. උන්වහන්සේගේ පාමුල අද දවසේ අපි කිසිවක් පූජා කරන්න අවශ්‍ය නැහැ. ඔබගේ හදවත උන්වහන්සේ ඉදිරියේ විවර කරන්න. මුළුම හදවත ඒ කිසිවෙක්ට දැනගන්න බැරි දේවල් උන්වහන්සේ දකිනවා. අපේ ජීවිතේ අපේ දරුවන්ට කියන්න බැරි ප්‍රශ්න වෙන්න පුළුවන්. අපේ ස්වාමි පුරුෂයා භාර්යාවට කියන්න බැරි දේවල් වෙන්න පුළුවන්. අපේ මවට පියාට අපිට කියන්න බැරි වෙන්න පුළුවන්. අපේ සහෝදරයන්ට, අපේ හිත මිත්‍රයන්ට කියන්න බැරි වෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේ ඒ සියල්ල දකිනවා. උන්වහන්සේ සියල්ල ඔබගේ ළඟ සිටිමින් උන්වහන්සේ ඔබට දයාවන්නා වූ අනුකම්පාවන්නා වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේ ඔබේ කඳුළු පිස්ස දමන්නා වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේ අද දවසේ අපේ එක්කම සරණයි. අපේ එක්කම බලාපොරොත්තු උන්වහන්සේ පමණයි. මල් මිටක් තබා පුදන් පහන් පුදා යදින්න බෑ. මල් මිටක් තබා පුදන්න බෑ. ඉටි පහන් පුදා යදින්න බෑ. පූජා කරන්න බෑ. ඇයි අපිට එහෙම කරන්න බැරි? උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේ මැරුණා වූ කෙනෙක් නොවේ. උන්වහන්සේ ඔබ ළඟ සිටිනවා මේ මොහොතේදී. ඔබව සනසන්නා වූ තැනන් වහන්සේ. ඒ ආත්මයන්න් වහන්සේ නුඹලා තුලට පැමිණි කල්හි නුඹලාව සනසනවා. උන්වහන්සේ ඒ සැනසීම සමාදානය ඔබට ගෙන දෙන්නා වූ දෙවියන් වහන්සේ. අපි නැවත කියමු මල් මිටක් තබා පුදන්න බෑ උන්වහන්සේ අපිට. හලෙලුයා. ඔබට ගෞරව වේවා ස්වාමීන් වහන්සේ. ඔබටම නමස්කාර වේවා ස්වාමීනි. මල් මිටක්
මිටක් තබා පුදන්න බෑ. ඉටි පහන් පුදා යදින්න බෑ. මල් මිටක් තබා පුදන්න බෑ. ඉටි පහන් පුදා යදින්න බෑ. උන්වහන්සේ ඉදිරියේ උන්වහන්සේව පමණක් අපි මෙනෙහි කරමු. අපිට දෙස්සිතකින් උන්වහන්සේගේ පාමුල සිටින්න බෑ. උන්වහන්සේ තුල අපේ එක සිතකින් උන්වහන්සේ ඉදිරියේ අපි එක්සෙත් වෙමු. අපි සබාවක් ලෙසින් උන්වහන්සේව නමස්කාර කරමු. උන්වහන්සේ ශුද්ධ වූ මනාලිය රැගෙන යන්න පැමිණෙනා උදවියන් වහන්සේ ඒ මොහොත දැන් වෙන්න පුළුවන්. උන්වහන්සේ තව තප්පරයකින් උන්වහන්සේ මුළු සභාව ඔසව ගන්නව වෙන්න පුළුවන්. අපි උන්වහන්සේ ඉදිරියේ නිදොස් වෙමු. උන්වහන්සේ අපට වරද තබන්නේ නැහැ. මනුෂ්‍යයන් අපට වරද තබුවත් උන්වහන්සේ කිසි කලක ඔබට වරද තබන්නේ නැහැ. දෙස්සිතකින් ඔබ තුම්
තිබෙන්නා වූ සියල්ල ඒ පාද පාමුල තබමු. උන්වහන්සේ අපි පව්කාරයන්ව සිටියේදී අපිට ප්‍රේම කළා උදවියන් වහන්සේ. උන්වහන්සේ නිර්වස්ත්‍ර වුණා ඔබ උදෙසා මං උදෙසා. උන්වහන්සේ ජයග්‍රහණය දෙන්න පිණිසයි උන්වහන්සේ සියල්ල දරාගත්තේ. උන්වහන්සේ දිලිදුණා අපිව පෝසත් කරන පිණිස. උන්වහන්සේ තරම් ප්‍රේමණීයයි. අපි මෙනෙහි කරමු මොහොතක් උන්වහන්සේ ඉදිරියේ අපේ අයිතුකම් වලට උන්වහන්සේ පමණයි කමාව දෙන්නේ. කිසිවෙක් දකින්න නැති පාපයන්ට ශාපයන්ට අපරාධයන්ට උන්වහන්සේ පමණයි අපිට කමාව දෙන්නේ. අද දවසේ අපි උන්වහන්සේගේ පැත්තේ සිටගමු. උන්වහන්සේගේ පාමුල අපි සිටගනිමු. උන්වහන්සේ පමණයි ජීවමාන උදවියන් වහන්සේ. අපි උන්වහන්සේ ඉදිරියේ සිහිපත් කරමු. අපේ සිතුවිලි සියල්ල උන්වහන්සේ ඉදිරියේ නිදොස් වන පිණිස ඔබ වහන්සේටම ගෞරව වේවා ස්වාමීනි. ඇදහිල්ලෙන් නොවූ දේ ප්‍රසන්න නෑ. එය නොමැතිව දෙවියන් යදින්න බෑ. ඇදහිල්ලෙන් නොවූ දේ ප්‍රසන්න නෑ. එදා ඒ ස්ත්‍රිය ඇදහිල්ලෙන් උන්වහන්සේගේ සලුවට අත ගැසූ සැනින් වසර ගණනාවක ඒ රෝගය උන්වහන්සේ සුවපත් කළා. ආත්මයෙන් උන්වහන්සේ වෙතට අපි ළඟා වෙන්න. ආත්මයෙන් උන්වහන්සේ අපි දකින්න සෙනගක්ව සිටිනවා. නමස්කාර කරමු උන්වහන්සේට. නමස්කාර වේවා ඔබට නමස්කාර වේවා. 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 නමස්කාර වේවා හිමිට නමස්කාර වේවා. නමස්කාර වේවා හිමිට නමස්කාර වේවා. උන්වහන්සේගේ නාමයෙන් උන්වහන්සේගේ නාමයෙන් අද දවසේ අපිට ජයග්‍රහණය උරුමයි. උන්වහන්සේගේ නාමයෙන් සුවය උරුමයි. ඒ යේසුස් යන නාමයෙන් ඔබත් මමත් අතිශයින් ජයගත්තෝය. හලෙලූයා. ඔබට නමස්කාර වේවා ස්වාමීනි. ආ
නමස්කාර වේවා. මුළු ආත්මය සියල්ලෙන් ඔබට නමස්කාර කරනවා ස්වාමීන් වහන්සේ. ඔබ ඉදිරියේ ඔබ වහන්සේ අපේ කුම්භකාරයන්, ඔබ වහන්සේ අපව අලංකාර ලෙස සෑදුවා වූ දෙවියන් වහන්සේ. ඔබට නමස්කාර වේවා අබ්බා පියාණනි. අබ්බා පියාණනි කියලා හඬ ගසන්න පුළුවන් ඒ පුත්‍රකමේ ආත්මය උන්වහන්සේගේ දරුවන්ට අද දවසේ උන්වහන්සේ දීලා තියෙනවා. ඔබට ගෞරව වේවා ස්වාමීනි. ඔබට නමස්කාර වේවා. හලෙලූයා. ඔබට නමස්කාර වේවා. උන්වහන්සේ යහපත්. උන්වහන්සේ ඔබගේ ජීවිතේ ඔබගේ සියල්ල උන්වහන්සේ දකින්නා වූ දෙවියන් වහන්සේ. එදා රත්තු මුහුදක දෙවෑ කළා වූ මෝසෙස් පවා උන්වහන්සේව දකින්න පිණිස ඉල්ලුවා. කොතරම් හාස්කම් අපේ ඇස් වලින් අපි දැක්කත් උන්වහන්සේව නොදකින්න එකේ කිසිම ප්‍රයෝජනයක් නැහැ. අපි උන්වහන්සේව අද දවසේ දකින්නන් වෙමු. අද දවසේ අපි උන්වහන්සේව දකින්න පිණිස අපි පැමිණිලා තියෙනවා. උන්වහන්සේ යහපත්. ඔබට ගෞරව වේවා ස්වාමීනි. ඔබට නමස්කාර වේවා. හලෙලූයා. ඔබට නමස්කාර වේවා අබ්බා පියාණනි. ඔබ වහන්සේ යහපතව සිටිනා වූ දෙවියන් වහන්සේ. හලෙලූයා. ඔබට හැකි සියල්ල හැකි ස්වාමීන් වහන්සේ. ඔබගේ එක වචන මාත්‍රයක් අද දවසේ ඔබගේ දරුවන්ට සෑහි. ඔබගේ එක වචන මාත්‍රයක් අදත් අපිට සෑහි ස්වාමී. සෑම දවසක ඔබ වහන්සේ පමණක් අපිට සෑහි ස්වාමීන් වහන්සේ. එදා ශද්‍රක් මේෂක් අබෙද්නෙගෝ ගිනි උඳුනේ සිටින කල උන්වහන්සේ ඔවුන් සමග සිටියා. උන්වහන්සේ ඒ ගිනි මැදින් ගියත් ජල මැදින් ගියත් අපව රක්ෂා කරන්නා වූ දෙවියන් වහන්සේ. අන් අයට සාක්ෂියක් පිණිස උන්වහන්සේ ක්‍රියාව කරන්නා වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේ රටේ නීති පවා වෙනස් කරන්නා වූ දෙවියන් වහන්සේ. දේශවල වල නීති පවා ඔබ උදෙසා හරවන්නා වූ දෙවියන් වහන්සේ. මනුෂ්‍යයන් ඔබ උදෙසා නැගිට්ටුවන්නා වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේ තරම් බලවන්තයි. අද අපි විදේශ රටක සිටියත් විදේශිකයන් උන්වහන්සේ ඔබ උදෙසා නැගිටවන. ග්‍රීකයන් ඔබ උදෙසා උන්වහන්සේ නැගිටවන්න බලවන්තයි. අද දවසේ ඔබේ ප්‍රශ්නයට විසඳුම උන්වහන්සේ ගෙන දෙන්නා වූ දෙවියන් වහන්සේ. උම්මල් කුඩුම් එல்லாம் කුඩුම් ஒரு வார்த்தை சொன்னால் போதும். ஐயா உம்மால் கூடும் எல்லாம் கூடும். ஒரு வார்த்தை சொன்னால் போதும். ஐயா ஒரு வார்த்தை சொன்னால் போதும். ஐயா ஒரு வார்த்தை சொன்னால் போதும். ඔබට හැකි. ඔබට හැකි සියල්ල හැකි. එක් වදනක් කීවොත් ඇති. ඔබට හැකි සියල්ල හැකි. එක් වදනක් කීවොත් ඇති. මගේ යේසු එක් වදනක් කීවොත් ඇති. මගේ යේසු එක් වදනක් කීවොත් ඇති. විනපත් එකේ පැවරේ එන් කන්නීරේ කාන්බවරේ සුගම් තරුබවරේ සෝස්තිරම් యేసయ్యా
උන්වහන්සේ කතා කරන එක වචනයක් අපිට සෑහෙන. උන්වහන්සේ කතා කරන වචනයට අද දවසේ ඔබ පියවර ගත යුතුයි. උන්වහන්සේ කතා කරන්නා වූ දේ තුල අප තුල නැගිටවීමක් සිදු විය යුතුයි. උන්වහන්සේ අපිව නැගිටවන්නා වූ දෙවියන් වහන්සේ අපේ බෙලහීන දනිස් උන්වහන්සේ සවිමත් කරන්නා වූ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ එක වචන මාත්‍රයක් අපිට සෑහෙන. උන්වහන්සේගේ එක සිතුවිල්ලක් අද දවසේ සියල්ල වෙනස් කරන්න බලවන්තයි. එතරම් බලවත් දෙවියන් වහන්සේ ඉදිරියේ අපි නමස්කාර කරන්නේ. එතරම් තේජාන්විත සර්ව බලධාරී දෙවියන් වහන්සේ ඉදිරියේ අපි නමස්කාර කරන්නේ. කිසිවෙක්ට ළඟා විය නොහැකි ආලෝකයේ වැඩ සිටිනා වූ දෙවියන් වහන්සේ උන්වහන්සේ තරම් බලවන්තයි. හලෙලූයා. මනදුරුගී කරම් නීති ආදිසයම් සේමවරේ ඔබ තුලට උන්වහන්සේ ඇතුළත් කරන්නා වූ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වචනය කරන කොටගෙන උන්වහන්සේගේ ආත්මයත් ඔබේ ආත්මයත් සම්බන්ධ කරන්නා වූ දෙවියන් වහන්සේ ඒ ශුද්ධ ආත්මයන් ඔබ තුලට උන්වහන්සේ වගුරන්නා වූ තැනන් වහන්සේ එවිට ඔබට උන්වහන්සේගේ හඬ ඇසෙන්න යනවා. එවිට උන්වහන්සේගේ හඬ ඔබට පැහැදිලිව ඇසෙන්න යනවා. සහෝදරය සහෝදරිය අපි උන්වහන්සේ ඉදිරියේ මුළුමනින් යටත් වෙමු. උන්වහන්සේ කීකරුවන්ට උන්වහන්සේ ප්‍රසන්නව සිටිනවද දවසේ. අද අපි උන්වහන්සේගේ පාමුල දන නමා සිටින්නා වූ හැම කෙනෙක්ද උන්වහන්සේගේ පාමුල දෑත් ඔසවන්නා වූ ඔබ හැම කෙනෙක්ද උන්වහන්සේගේ විපාකය ඔබ උදෙසායි. Hallelujah. சித்தமுண்டு சுத்தமாக என்று சொல்லி சுகமாக்கினே. ஐயா சித்தமுண்டு சுத்தமாக என்று சொல்லி சுகமாக்கினே. ஐயா என்று சொல்லி சுகமாக்கினே. ஐயா என்று சொல்லி சுகமாக்கினே. என் விண்ணப்பத்தை கேட்பவரே என் கண்ணீரை காண்பவரே சுகம் தருபவரே சோஸ்திரம் ஏசையா. වින්නපத்தை கேட்பவரே උන්වහන්සේ කතා කරන්නා වූ හඬට අපි අහුම්කන් දෙන්න යනවා අද දවසේ. ස්වාමීන් වහන්සේට උන්වහන්සේගේ හඬට කීකරු වීම පමණ දවන පූජාවලට ත්‍යාග පූජාවලට වඩා ස්වාමීන් වහන්සේ ප්‍රසන්න වනසේක. පූජාවට වඩා කීකරුකම බැටළුවන්ගේ තෙලට වඩා ඇහුම්කන් දීමත් හොඳය. අද දවසේ අපි උන්වහන්සේගේ හඬට කීකරු වෙන්න යනවා. අදත් උන්වහන්සේගේ හඬට අපි ඇහුම්කන් දෙන්න යනවා. ඒ තුල ඔබට සුවය උරුමයි.
ඒ තුල ඔබට ජයග්‍රහණය උරුමයි. ඒ තුල ඔබට දිව්‍යමය හාස්කම උරුමයි. හලෙලූයා. ඔබට ගෞරව වේවා. මායදු මසන පියේ මගේ කඳුළු දකින පියේ සුවය දෙන පියේ සුති වේ යේසුනී. මායදු මසන පියේ මගේ කඳුළු දකින පියේ සුවය දෙන පියේ සුති වේ යේසුනේ. Hallelujah, Swami. ඔබට හැකි සියල්ල හැකි එක් වදනක් වූත් ඇති. ඔබට හැකි සියල්ල හැකි එක් වදනක් වූත් ඇති. යේසු එක් වදනක් වූත් ඇති. යේසු එක් වදනක් වූත් ඇති. Hallelujah. ස්වාමීනි ඔබගෙන් පැමිණෙන වචන මාත්‍රයක් ස්වාමීනි අපගේ ජීවිතය ආස්කම් කරන්නේ ස්වාමීනි. ඔබගෙන් පැමිණෙන එක වචනයක් ස්වාමීනි අපගේ ජීවිතයේ සියල්ල සිදු කරන්නේ ස්වාමීනි. ඥානනි අදවසේ නමස්කාරය කරනකොටගෙන අපගේ දෑත් ඔබ වෙතට දිගු කරන්නෙමු ස්වාමීනි. ඔබගේ පාමුල සිටීම පමණක් අපට යාපත්‍ය ස්වාමීනි. ඔබ ඉදිරියේ සිට ගැනීම පමණක් මනුෂ්‍යයට යාපත්ව තිබෙන්නේ ස්වාමීනි. ඔබ අපගේ උපකාරක යානෝය ස්වාමීනි. ඔබ අපගේ මඟ පෙන්වන්නා වූ තැනන් වහන්සේය. ඔබ අපගේ යැතුම් අසන්නා වූ තැනන් වහන්සේ ස්වාමීනි. හාලෙලූයා. ස්වාමීනි அப்பா உமக்கு நன்றி சொல்லுகிறோம். உம்மை ஆராதிக்கிறோம் சுவாமி. சுதாத்ம தேவி சுவாமினி සියලු ප්‍රශංසාව සියලු නමස්කාරය යේසුස් වහන්සේගේ නාමයෙන් පියාණනි ඔබටම පුද කරන්නෙමුව. අපගේ නමස්කාරය අපගේ පූජාව වහන්සේ සුවඳ දුම් පූජාවක් ලෙස සිපගත් නිසා ඔබට ස්තුති කරනවා ස්වාමීනි. ඔබ බාරගත් නිසා ඔබගේ සිත ප්‍රීති වුණු නිසා ස්වාමීනි ඔබ අපට නිරන්තරයෙන්ම යාපත් දේ කරන්නා වූ තනන් වහන්සේ